බොහෝ ස්වාමින් වහන්සේලා කතා කරන්නේ ලෝකයේ තියෙන ප්‍රශ්න ගැන, නාට්‍ය ගැන, දේශපාලනය ගැන, සම්මත සමාජය ගැන, ව්‍යාපාර ගැන, ගැහැණු ගැන, පිරිමි ගැන, තමන්ගේ දුක රැස් වෙන්නේ ලෝකේ නිසා කියන එක පිළිඹු කරලා ඉස්මතු කරලා දේශනා කරන්නේ මම ගැන හිතන්නේ කියලා. විශේෂයෙන්ම මේ ප්‍රොමෝට් වෙන දෙයක් තමයි කලින් තිබ්බා සබ්බපහය ගමනීයන් රැල්ල තමයි සියලු දේ අතහැර දා යුතුයි කියලා. දැන් තියෙන්නේ සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි. නිවන් දකින්න නම් සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි. ඒ හින්දා තමන් ගැන හිත ඉන්න කිව්වොත් එකනා කොහොමද නිවන් දකින්නේ? නිවන් දකින්න නම් සිද්ධ වෙන්නේ මොකද්ද කියන දැනගන්න ඕනේ. අපි නොසිතූ දෙයක් විදිහට අපිට විපාකයක් විදිහට විඳින්න සිද්ධ වෙන්නේ. දුක රැස් වෙන්නේ මොකද්ද කියන එක ගැන දැනගන්න ඕනේ අනිවාර්යෙන් නිවන් දකින්න. නම් පැවැත්ම තුළ ඒ සිද්ධ වෙන දේවල් දැනගන්න නැතුව පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න බෑ. පැවැත්මේ ක්‍රියාකාරීත්වයේ සියලු දේ දැනගන්න ඕනේ. ඒකට සංවේග වෙලා, ඒකට සංවේදී වෙලා ලෝකය අතහැරලා මම ගැන හිතලා සිවුරු දාගන්න හෝ සමාජයෙන් කොන් වෙන්න හෝ නෙවෙයි බුදුරජාණන් වහන්සේ කිව්වේ. ඒ සියලු සිද්ධ වෙන දේ තමන් තුලින් දකින්න උත්සාහ කරන්න කියලා. මෙතන ඇති වෙන්නේ බෙදීම. ලෝකයට වෛර කරලා තමන් මමත්වයක් අල්ලා ගැනීමක් තමයි මේ සිද්ධ කරන්නේ. නොසිතු දෙයක් වෙනවා නම් අපිට හිතා ගන්න බැයි නම් වෙන දේ එහෙනම් අපිට පැවැත්ම නතර කරන්න විදියක් නැහැ. පැවැත්ම නතර කරන්න නම් සිද්ධ වෙන දේ අපි දැනගන්න ඕනේ. මොකද තමාගේ දුක රැස් වෙන්නේ තමාම කරගත්ත හේතුවක් නිසා ඇතිවෙච්ච ඵලයක් විදියට. ඒකයි හේතුඵල ධහම කියලා කියන්නේ බුදුදහමට. බුදුදහමත් බුදු ආගමත් යනු අහසයි පොළොවයි වගේ කවදාවත් ලං කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ගැඹුරු දහමක්. ගාම්භීර දහමක් කියන්නේ ඒකයි. පරම සත්‍ය බුදුදහම වටහා ගන්න අවශ්‍ය කෙනෙක් හැඟීම් බර වෙලා මේ දේ දැනගන්න තේරුම් ගන්න අමාරුයි. නිවන් මාර්ගයේ යන්න උවමනාවක් තියෙන කෙනෙක්, Taman තුල ශක්තියක් තියෙන්න ඕන කෙනෙක්, Taman තුල එඩිතර භාවයක් තියෙන්න ඕන කෙනෙක් නිවන් මාර්ගයේ යන කෙනෙක්. මේ සියලු දේ වලින්ම මිදී නිදහස් වීම උතුම්ම නිවන් මාර්ගය කියන එක දැන දැකගෙන යන කෙනෙක්ට පැවැත්මේ සිදුවෙන අනිත් කිසිම දෙයකින් කඩා වැටෙන්නේ, වෛර බඳින්නේ හෝ හැඟීම් බර වෙන කෙනෙක් නෙවෙයි. බුදුදහම, බුදුන් දේශනා කළ පරම සත්‍ය බුදුදහම ගාම්භීර දහමක් කියලා කියන්නේ ඒකයි. බුදුදහම තුල තනතුරු තාන්න මාන්න වලට ඇලීම්, තනතුරු තාන්න මාන්න පැවැත්වීම, උත්සව සංදර්ශන පැවැත්වීම මේ කිසිවක් අදාළ නැහැ. දානමාන පින්කම් කටයුතු කිසිවක් අදාළ නැහැ. විහෙර විහාර පන්සල් හැදීම් කිසිවක් අදාළ නැහැ. නිවන් දකින්නේ ශරීරයක් නෙවෙයි, ශරීර ක්‍රියාකාරකම කරලා නෙවෙයි, ශරීරයේ වෙහෙසටපත් කරලා නෙවෙයි, ශරීරයේ තැන් තැන් වලට අරන් ගිහිල්ලා වාඩි කරවලා පැය ගණන් බණ අසවලා නෙවෙයි. තමාගේ මනස පිරිසුදු කිරීමක් තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ. මනස පිරිසුදු කරගන්න බාහිර ලෝකෙත් එක්ක වෛර බැඳලා අපිට ඒ දේ සිද්ධ කරන්න බෑ.